ශ්‍රී ලංකාවේ වරකපොළ ප්‍රදේශයේ පිරිසිදු දිය බුබුලු වලින් ගලාගෙන එන පැහැදිලි ජලය ස්වභාව සෞන්දර්ය හරිම අපූර්ව එකක්. අපි මේ යන්නේ වලගම්බා ඉතිහාසයක් හොයාගෙන. යාළුවනේ අපි මේ ආවේ සබරගමුවේ වරකපොළ කියන ප්‍රදේශයට. දැන් මේ දියඇල්ල ළඟින් ඔබට ඉස්සල කලින් දකින්න හම්බුන දියඇල්ල ළඟින් උඩට යනකොට මේ හරියට වලගම්බා රජතුමාගේ මතකය හැංගිලා තියෙනවා. මොකද අනුරාධපුරයේ ඉඳන් සල්ගල වෙත යන මාර්ගයේ මේ වරකපොළ කියන ප්‍රදේශයේ මෙතනින් එහාට යනකොට එතුමාගේ සැඟුණා කියලා සැක කරන ස්ථානයක් තියෙනවා. අපි යම් බලන්න මොනවද තියෙන්නේ කියලා. යාළුවනේ අපි මේ නගින්නේ වරකපොළ ප්‍රදේශයේ වහුන්ගල කැලේ. මේ මාර්ගය දිගේ ඉහළට යනකොට තමයි ඒ කියන ප්‍රදේශය තියෙනවා කියලා කියන්නේ. අපි යන් තව ටිකක් උඩට. දැන් මේ වහුන්ගල කැලේ පහු කරගෙන අපි යන්නේ පුජ්ජලික තේවත්තක් මැද්දෙන්. එතකොට මේකේ ජල තටාක ටැංකිය හිම හදලා තියෙනවා. පහළ මිනිස්සු මේ වයින් ජල ප්‍රයෝජනය ලබා ගන්නවා. ඒ වගේම තේ ගස් අතරින් අපි උඩට යන්නේ මේ පුජ්ජලික ඉඩමක තමයි මේ නෂ්ටාවශේෂ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. කුඩා පන්සලක් වැනි යමක් පොදු කටයුත්තක් වෙනුවෙන් ඔවුන් වෙන් කරලා තියෙනවා මේ පුජ්ජලික ඉඩමේ. ඒ පොදු ස්ථානයක් ලෙසයි දැන් පවතින්නේ. මේකෙත් යම් යම් ගල් නිර්මාණ දකින්න පුළුවන්. යාළුවනේ දැන් අපි ආවේ තවත් මතකයක් හොයාගෙන වලගම්බා රජතුමා මේ ස්ථානයේ මේ සල්ගලට යන මාර්ගයේ සල්ගල මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒ වගේම වරකපොළ ප්‍රදේශයේ මේ සල්ගලට යන මාර්ගය ඔබට පේනවා ඇති. මේ යම්කිසි භූ විෂමතාවයක්, ඒ කියන්නේ මේ ගලේ යම්කිසි සංකේත වැනි යමක් මේ ස්වභාවිකව පිහිටි එකක්ද එහෙම නැත්නම් මිනිසා විසින් නිර්මාණය කළ එකක්ද කියලා අදහසක් නැහැ. නමුත් මෙන්න මේ ස්ථානයේ බලන්න යම් කටාරම් කොටන ලද ගල් එනක ස්වරූපයක් තමයි ඔබට පේන්නේ. මේ ඔබට පේනවා නම් මේ කටාරමක් වැනි යමක් තමයි මේකේ පේන්නේ. ඉතින් මේ බැලුම් ගලක් විදියට පාවිච්චි කරාවද්ද කියන සැකය මතුවෙනවා. ඈතින් ලස්සන පරිසරයක් පේනවා. ඒ වගේම සොර සතුරුන් ආක්‍රමණයක් සිදු වෙනවා නම් කලින්ම දැනගැනීමේ හැකියාවක් තිබුණා කියලා අදහසක් වෙනවා. ඉතින් මේ සල්ගල ආරණ්‍ය සේනාසනයට අතරමඟ පිහිටි මේ ස්ථානය වර්තමානයේ පුද්ගලික ඉඩමක් ලෙසයි පවතින්නේ. නමුත් මේ ස්ථානයේ මේ වලගම්බා මතකයේ යම් සලකුණක් තිබෙනවාද කියලා අපිට සැකසහිතයි. ඉතින් ඔබට ඒක අපි පෙන්වන්න අවශ්‍ය වුණේ යම් කටාරම් කොටපු ලක්ෂණයක් මේ ගල්ලෙන තුල යම් කාර්යයක් ඒ දින කීපයක හෝ සිදු වුණාදයි කියන සැකයක් අපට තිබෙනවා. ඉතින් අපි කලිනුත් කිව්ව විදිහට වලගම්බා රජතුමා හැංගිච්ච ප්‍රදේශවල කිසිම සාක්ෂියක් ඔහු තබා ගොස් නැහැ. සෙල්ලිපියක් හෝ යමක්. නමුත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා මේ ප්‍රදේශයේ මෙන්න මේ ගල් දෙබුක්කාව ඒ රජතුමාගේ යම්කිසි කාර්යයක් නිසා මේ ගල දෙබෑ වුණා කියලා ජනප්‍රවාදයක් පවතිනවා. ඉතින් මේ ජනප්‍රවාදත් එක්ක තමයි අපි මේ කතන්දරය ගොඩනගන්නේ, ගලපන්නේ. එහෙම නැතුව වලගම්බා රජතුමා රහසේ ජීවත් වූ ගමනක් නිසා එහිදී කිසිදු සෙල්ලිපියක් තමා මේ කරා කියලා කිසිදු සටහනක් ඔහු විසින් තබා ගොස් නැහැ. මොකද මේ ප්‍රදේශයේ නැගලා උසම තැන ඔහු තෝරා ගන්නවා යම්කිසි නවාතනක් වෙනුවෙන්. එය දිනක් හෝ දෙකක් වෙන්නට පුළුවන්. එතනින් එහා ඔහු වෙනත් තැනකට ගමන් කරනවා.
නිවැරදි මහාවංශ ඉතිහාසයත් එක්ක ලංකාව වටේ යන්න Google ගිහින් සර්ච් කරන්න ගල්වඩුවා නැත්තම් ගල්වඩුවා ට්‍රිප්. අපේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ලංකාව වටේ හැමතැනම ගියපු වීඩියෝස් ඔබට එකම තැනකින් නරඹන්න පුළුවන්. Google ගිහින් සර්ච් කරන්න ගල්වඩුවා. අපේ වීඩියෝස් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒවට කමෙන්ට්ස් දාන්න. ඔබගේ අදහස්, යෝජනා, අනාගත බලාපොරොත්තු සහ අප සමග යන ගමන් වලට එකතු වන්න.